ගල් පිර වූ වේලි 3ක් සහිතව මෙරට ඇති එකම ජලාශයද මෙය වෙනවා. මින් අක්කර ලක්ෂ 3ක් අලුතින් අස්වද්දා ලක්ෂ 15කට අධික පිරිසකට සෙත සැලසෙන අතර ලක්ෂ 3කට පිරිසිදු පානීය ජලය සැපේ. මෙය ශ්‍රී ලංකාවේ පළාත් කිති. ජලාශයේ සම්පූර්ණ ජලධාරිතාව අක්කර අඩි 6,60,000කි. මෙම ධාරිතාව පරාක්‍රම සමුද්‍රයේ ජලධාරිතාව මෙන් 6 ගුණයක් බව වාරි ඉංජිනේරුවෝ පවසති. මෝරගහකන්ද සහ කළුගඟ ව්‍යාපෘතිය යටතේ මධ්‍යම උතුරු මැද වයඹ හා නැගෙනහිර පළාත්වල වැව් 2000කට ජලය සැපේන අතර මෙගාවොට් 25ක ධාරිතාවෙන් යුත් විදුලි බලයක් ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරේ. මෙය ප්‍රධාන වේල්ලකින් හා සදැලි වේලි දෙකකින් යුක්ත වේ. ප්‍රධාන වේල්ල මීටර් 57ක් උසවන අතර දිග මීටර් 546ක් බව දැක්වේ. මෙමගින් රජරට කලාපයේ හෙක්ටයාර් 82000ක් සඳහා යල සහ මහ දෙකන්නෙහිම ගොවින්ගේ වගා කටයුතු සඳහා ජලය හිමිවේ. සමුද්දිමත් ආර්ථිකයක් ශ්‍රී ලංකාවට උරුම කරදීමත් කෘෂි කටයුතු නගා සිටුවීම සඳහාත් මෑතක නිර්මාණය වූ වැදගත් ජල මුලාශ්‍රයක් ලෙස මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය